අපි කවුරුත් ආසයි නේද? හෝටල් කාමරයකට ගිය ගමන් දැනෙන ඒ නැවුම් පිරිසිදු හැඟීමට. හැබැයි ඒ පිළිවෙල පිටිපස්සේ තියෙන අපේ ඇස්වලට පේන්නේ නැති ඊටාම ඉහළ වෘත්තීය මට්ටමේ ක්‍රියාවලිය ගැන අපි දන්නවද? අන්නේ ක්‍රියාවලියේ තීරණාත්මකම කොටසක්ෙන් තමයි අද අපි මේ විග්‍රහය කරන්න යන්නේ. ඉතින් අපි මේ කතාවට බහින්න කලින් පොඩ්ඩක් මේ ප්‍රශ්නය ගැන හිතමු. හොටෙල් හවුස්කීපින් සම්බන්ධයෙන් තියෙන වැදගත්ම නීතිය මොකක් වෙන්න පුළුවන්ද? උත්තරේ හිතනවට වඩා සරලයි, හැබැයි අතිශයින්ම තීරණාත්මකයි. අපි බලමු මොකද කියලා. හොඳයි, අද අපි කතා කරනවා 7 වෙනි අනුපිළිවෙල කියන දේ ගැන. ඒ යටතේ අපි බලනවා අමුතන්ගේ බඩු බාහිරාදිය පරීක්ෂා කරන හැටි. රෙදිවලට වෙච්ච හානි සහ පැල්ලම් හඳුනා ගන්න විශේෂ ක්‍රම මොනවද? ඒ ලිනන් හරියටම අයින් කරන්නේ කොහොමද? සහ අන්තිමටම මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඇයි මෙච්චර වැදගත් කියන එකත් කතා කරනවා. එහෙනම් අපි පළවෙනි කොටසින්ම පටන් ගමු. මේ ක්‍රියාවලියට නිකම්ම නමක් නෙමෙයි නිල නමක්ම තියෙනවා. ඒ තමයි 7 වෙනි අනුපිළිවෙල, එහෙමත් නැත්නම් 7th sequence. ඒ නමින්ම තේරෙනව නේද මේක කොච්චර වෘත්තීය මට්ටමේ දෙයක්ද කියලා. ඉතින් මොකද්ද මේ 7 වෙනි අනුපිළිවෙල කියන්නේ? සරලවල කිව්වොත් ඒකේ තේරුම තමයි ඇඳේ තියෙන රිදි ටික ගලවලා කාමරේ තියෙන අපිරිසිදු වෙච්ච හැම ලිනන් එකක්ම කාමරෙන් එළියට ගන්න එක. වෘත්තීය භාෂාවෙන් මේකට ස්ට්‍රිප් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ සරලවම ඇඳ ඇතිරිලි ගලවන එකට. මේක නිකම්ම කරන දෙයක් නෙමේ. හෝටල් කාමරයක් පිරිසිදු කරන ප්‍රමිතිගත ක්‍රියාවලියක තියෙන 7 වෙනි. ඒ කියන්නේ ඊටාම වැදගත් පියවරක් තමයි මේ. හරි. දැන් බලමු මේ අනුපිළිවෙලේ තියෙන පළවෙනිව සමහර විට වැදගත්ම කාර්ය. ඒ තමයි අමුත්තන්ගේ භාණ්ඩ පරීක්ෂා කරන එක. මේක හරියට අමුත්තාගේ දේවල් ආරක්ෂා කරන විශේෂ ආරක්ෂක අධ්‍යරක් වගේ. මෙන්න කවදාවත් කඩ කරන්න හොඳ නැති සුවර්ණමය නීතිය. ඇඳේ රිදි ගලවන්න, ඒ කියන්නේ ස්ට්‍රිප් කරන්න පටන් ගන්න කාලෙන් ඇඳ උඩ අමුත්තාගේ මොනවා හරි බඩුවක් තියෙනවද කියලා අනිවාර්යෙන්ම බලන්න ඕන. හැබැයි එතනින් වැඩේ ඉවර නෑ. රෙදි එකිනෙකින් ගලවන අතරතුරෙත් ඒ රෙදි අතරේ මොනවා හරි පැටලිලා තියෙනවද කියලා ආයිමත් බලන්නම ඕන. මොකද හදිස්සියට රෙදි ටික එකතු කළද්දී වටිනා දෙයක් එක්කම ලොන්ඩ්‍රියට යන්න තියෙන ඉඩකඩ හරිම වැඩි. එයි මේ දෙපාරක්ම චෙක් කරන එක මෙච්චර වැදගත්. මොකද ස්වර්ණාභරණ, ෆෝන්, ඇඳුම් කෑලි වගේ දේවල් නිතරම වගේ අමුත්තන්ට අමතක වෙලා ඇඳි තියන්න පුළුවන්. මේක හරිම සරල උදාහරණයකින් කිව්වොත් හරියට අපේ ගෙදරදී රෙදි ටික මැෂින් එකට දාන්න කලින් සාකු බලනවා වගේ වැඩක්. හැබැයි හෝටලයකදී ඒකේ වගකීමයි සිද්ධ වෙන්න පුළුවන් ප්‍රතිවිපාකයයි ඊට වඩා ගොඩක් බරපතලයි. අමුත්තන්ගේ බඩු බාහිරාදිය ගැන සහතික වුණාට පස්සේ අපි එනවා ඊළඟ අධ්‍යයනයට. ඒ තමයි විමර්ශනාධ්‍යයන. මෙතනදි වෙන්නේ ලිනන් වල තත්වය හරිම සූක්ෂමව පරීක්ෂා කරන එක. රෙදි ගලවන ගමම්ම හැම ලිනන් කෑල්ලක්ම ප්‍රධාන දේවල් දෙකක් ගැන බලන්න ඕනි. එකක් තමයි පැල්ලම් තියනවද කියන එක, අනිත් එක තමයි කොහේ හරි ඉරිලා තියනවද කියන එක. දැන් තමයි අපි එන්නේ හරිම තීරණාත්මක තැනකට. පැල්ලමක් දැක්කොත් මොකද කරන්නේ? මෙතනදී එක එක පැල්ලම් වර්ගවලට අනුව ඒවට වෙනස් විදිහේ ක්‍රියාමාර්ග ගන්න විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. මේ ස්ලයිඩ් එකේ තියෙන කාරණේ හරිම වැදගත්. සාමාන්‍ය පැල්ලමක් දැක්කොත් ඒ පැල්ලම තියෙන තැනින් රෙද්ද ගැටියක් ගහනවා. මේක ඇත්තටම ලොන්ඩ්‍රියට දෙන සංඥාවක්. මෙතන පැල්ලමක් තියෙනවා මේකට විශේෂ කිමිකල් එකක් දාන්න කියලා. හැබැයි ඒක ලේ පැල්ලමක් නම් කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක වහාම අනිත් රෙදි වලින් වෙන් කරන්නම ඕන. මොකද ලේවල තියෙන පුළුවන් විෂ බීජ අනිත් රෙදි වලට පැතිරෙන එක නවත්ත ගන්න ඕන. ඒක ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් ලිනන් පරීක්ෂා කරලා ඉවර වුණාම ඊළඟට තියෙන්නේ ඒවා හරියටම කාර්යක්ෂමව බැහැර කරන එක. මේකටත් හරියටම පිළිවෙලක් ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න වෘත්තීය මට්ටමේදී වෙන්න හොඳ නැති පොදුවේ වෙන වැරදි ටිකක්. ලිනන් බිම ගොඩ ගහන එක, ට්‍රොලිය එවරෙස්ට් කන්දක් වගේ පිරෙනකල් බැලන් ඉන්න එක, සහ දූවිලි පිහදාන්න කොට්ටූරයක් හරි තුවායක් හරි පාවිච්චි කරන එක. මේවා කාර්යක්ෂමතාවයටයි පිරිසිදුකමටයි කෙලින්ම බලපානවා. එහෙනම් හරි විදිය මොකද්ද? ලිනන් ගලවපු ගමන් කෙලින්ම ට්‍රොලිය ලිනන් බෑග් එකට දාන්න ඕනේ. කාමර දෙකකට සැරයක් වගේ ලිනන් ෂූටරය වරහ අයින් කරන්න ඕනේ. දූවිලි පිහදාන්න ඒකටම දීලා තියෙන වෙනම රෙදි විතරක් පාවිච්චි කරන්න ඕනේ. මේකෙන් පිරිසිදුකම, ආරක්ෂාව සහ මුළු වැඩේම සුමටව කෙරෙන එක සහතික වෙනවා. හොඳයි. අපි දැන් මේ හැම තාක්ෂණික විස්තරයකින්ම පොඩ්ඩක් එළියට ඇවිත් ලොකු චිත්‍රය දිහා බලමු. ඇයි මේ 7 වන අනුපිළිවෙල කියන ක්‍රියාවලිය මෙච්චරම සූක්ෂමව කරන්න ඕන වෙන්නේ? මේ පිළිවෙල ප්‍රධාන පැති 4කට බලපානවා. 1. අමුතන්ගේ දේවල් ආරක්ෂා කරන නිසා ඒ අයගේ විශ්වාසය දිනා ගන්නවා. 2. ලේ පැල්ලම් වගේ දේවල් හරියට කළමනාකරණය කරන නිසා කාර්ය මණ්ඩලය ආරක්ෂිත වෙනවා.
3 මේ ඉහළම පිරිසිදුකම හෝටලේ නම ඒ කියන්නේ සන්නාමේ කීර්තිය ආරක්ෂා කරනවා. අන්තිමට ලිනන් වලට වෙන හානිය අඩු කරලා පැල්ලම් හරියට අයින් කරන නිසා හෝටලයට ලොකු මුදලකුත් ඉතිරි වෙනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. විශිෂ්ට අත්දැකීමක් නිර්මාණය කරන මේ වගේ අපේ ඇස්වලට පේන්නේ නැති තවත් මොන වගේ පද්ධති සහ විස්තර පරිපූර්ණ හෝටල් නවාතනක් පිටිපස්සේ හැංගිලා තියනවා ඇද්ද?